ඒ වගේම මේ අවස්ථාව සම්බන්ධ වේවා සෑම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් නිරාම දේශනාවේ නිකමේ දාන දෙන් කටයුතු කරනවා. සරලව කිනෝනි අද මේ මාසේ පුරවස්තුස් පොළොස් ආයතනසික වශයෙන් මේ සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් කර්මකාරණ කීපයක් මුල් කරගෙන අද පොළොස් වෙනවා. විශේෂ වශයෙන් ලෝක සම්මා සම්බුද්ධාන්සේ සම්බුද්ධත්වයට පත් වෙන තමන්ගේ ගාමිණී වැඩ කරන්නේ සුදුසු අවස්ථාව එළඹෙන්නු වැඩි වෙලාවේ බුදුරජාණන් වහන්සේ මුලින්ම සුද්ධෝදන පිළිරතුමා තනපු වරාවක් දෙුණා තමගේ ප්‍රෝග්‍රෑම් එකේ ලෝකරාජ්‍යයන් වහන්සේ මේ කිඹුල් පර්වතයේ වඩනවා. එවෙනින් රජමාලිගාවේ නොයෙකු ඇමතුරු පිටරට ලැබුණු තුනක් වඩනවා. නමුත් මේ ඒ කාර්යවල කරන්නට හේතුවනේ බුදුහාමුදුරුවෝ වඩනවාට ගියාට පස්සේ මේ ඇමතුරු ධර්මයේ බුදුන් වහන්සේ පාරා ධර්මය අවබෝධ කරගෙන රහත් වෙනවා. ඒකේ කාර්යවලයි අයිති කරන්න පුළුවන්කම වෙන්නේ. ඔය ආත්මයන් කියලා කලදායක නැහැ. මේ කලදායක ආත්මවල සුදුසුකම් ඉල්ලීමක් කරනවා. මට මේ සම්බුද්ධ ශාසනය පැහැදිලි අවස්ථාව දෙනවා. මම කොහොමද බුදු මාසේ වඩන්නේ? බුදුන් වහන්සේ වඩාවන්නට පොරොන්දුෙන් කලදායක නැහැ. බුදුන් වහන්සේ කියලා උන්වහන්සේගේ ශාසනය පැහැදිලිව නොබෝ කලින් ප්‍රාර්ථනා දැන් කවුරුහරි මහානතමාසේ බුදුන් වහන්සේ ටික කාලයක් පස්සේ ආරාධනා බුදුන් වහන්සේ ගාම්පිරි පරාදයෙන් මුදල් කාලේ සස්ත්‍රීක අවස්ථාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සාපෝටින් ඉඳලා බුදුන් ආශ්‍රමයලා බොහෝසාරින් කාර්ය ඉන්සානී කාර්ය සාසුදුලේ කෙබලට වඩා එළ බුදුමානසේ සීපාර කරනවා මේ කාර්යයේ එන විසු මහා සංඝරත්නයේ පෙරපරනේ බුදුරජාණන් වහන්සේ මේ මැද මාසේ පොරවස්තුවේ පොත ආදර්ශී විසිලා විසු මහා සංඝරත්නය එකතු කරගෙන බුදුන් වහන්සේ වඩිනවා රජදහම වලින්දා කිඹුල් නුපුරේ යොරු 60 තියෙනවා. දුර මේ යොරු 60 යන්න දවස් 60ක් යනවා. එතකොට මේ ගමන අවසන් වෙන්නේ වෙසක් මාසේ පොළොස් පොළොස්. තමයි ගමන අවසන්. අද ගමන ආරම්භයි. දවසකට යෙදුණා ගමන. දවසකට යෙදුණා දවස් 60 යෙදුණා. මේ අනාගතයේ කවුරුයි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිපදින ශාසනය. දැන් මහා සංඝරත්නයේ ගියන්නේ විශේෂකාරී රජකම් කිඹුල් පුරේ වැඩ. මේ වැඩේම අතමඟදී ගෞරවය තියෙන විවේක ආන්දෝලන නතරය විවේක සුවයන්නේ බුදුරජාණන් වහන්සේ මේ දවසට වේදුණා වර්තමාන කාලයේ ඉඳලා කියන්නේ කිලෝමීටර් 6ක් වගේ දවසකට වැඩ කරලා විවේක කරගෙන මේ විදිහට මේ පාරමී බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පෙරපරන මේ ගමන අවස්ථානයේදී වෙසක් මාසයේ පොරවස්තු පොළොස්නේ ගමන අවසන්. මේ විදිහට ගියාට පස්සේ මේ සම්බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ විශාල කාර්යභාරයක් ලැබෙනවා. තමන්ගේ නාමතු විරාමයෙන් කරලා. මොකද මුලින්ම මේ සාහියෝ
මාන්නේ අධික නිසා